පිටකොටුවේ වීදි වලින් අපිට මිලට ගන්න පුළුවන් දේවල් බලමු. මල්වත්ත රෝඩ් එකෙන් ගන්න පුළුවන් ලෙදර්, ඊට පස්සේ රෙදිවිලි, සපත්තු, බෑග්, ආහාර පාන, අත්ඔරලෝසු, වොච් ඒවා. මේ මේන් ස්ට්‍රීට් එක ප්‍රධාන වීදියෙන් ගන්න පුළුවන්. ඒත් රෙදිවිලි ගන්න පුළුවන්, සපත්තු, කෝට් සූට්, කුඩ, ඊට පස්සේ එතනින් ගියාම ලගේජස්, ඊට පස්සේ බැංකු ATM පහසුකමුත් මෙතන තියෙනවා. පළවෙනි හරස් වීදියෙන් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික අයිටම්. එතකොට මොබයිල් ෆෝන් ගන්න පුළුවන්, කවර්ස් ගන්න පුළුවන්, වෙබ්කෑම් ඒ වගේ අයිටම්ස් ගන්න පුළුවන්. දෙවෙනි හරස් වීදියෙන් ගන්න පුළුවන් බෑග් ගන්න පුළුවන්, රෙදිපිලි, සපත්තු, පොත්පත්, ලිපි ද්‍රව්‍ය. තුන්වෙනි හරස් වීදිය මේකේ ගන්න පුළුවන් මේකේ තියෙනවා ගොඩක් මේ තොග සහ සිල්ලර වෙළඳසැල්. ඊට පස්සේ නිමියඳුම් තියෙන shops තියෙනවා. ඊට පස්සේ ඔය මේ දොරවල් වල ලොක් අරවමයා ඒ සම්බන්ධව තියෙන items මේ තුන්වෙනි හරස් වීදියෙන් ගන්න පුළුවන්. හතරවෙනි හරස් වීදිය මේකේ ඉතින් එළවලු, කුළුබඩු ඒ වගේ items ගන්න පුළුවන්. පස්වෙනි හරස් වීදියෙන් එළවලු, පළතුරු, ආහාර පාන ගන්න පුළුවන්. ප්‍රින්ස් ස්ට්‍රීට් එක මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික item සහ සෙල්ලම් බඩු. චයිනා ස්ට්‍රීට් එක මේකේ තියෙනවා පාටි වලට අවශ්‍ය දේවල්. එතකොට හැට්ස් තියෙනවා, රැපින්, බැනර්, බැලුන්, ඉටිපන්දම් අරමයා මේ පාටි වලට අවශ්‍ය පාටි ස්ටෆ් තමයි මෙතන තියෙන්නේ. මෙලිබන් ස්ට්‍රීට් එක මේකේ තියෙනවා ලිපි ද්‍රව්‍ය, ස්ටේෂනරි, වෙඩින් කාඩ්ස් ඒ වගේ. බැංක්ෂව් ස්ට්‍රීට් එක මේකේ තියෙනවා ඔය මේ ඔෆිස් සූට්, යුනිෆෝම් වගේ ඒවා තියෙනවා. එතනින් ගියාම කෘත්‍රිම මල් වර්ග තියෙනවා. ඊට පස්සේ කෙමිකල් අයිටම්, රසායනික ද්‍රව්‍ය ඒවා තියෙනවා. සැත්කම් වලට අවශ්‍ය දේවල්, සර්ජිකල් ඉක්විප්මන්ට් ඒවා තියෙනවා. ඕල්ගට් මාවත මේක නම් ඉතින් රෙදිපිලි සහ ගොඩාක් තව අයිටම්ස් තියෙනවා. සී ස්ට්‍රීට් එකේ රත්තරන්